එයා ඩ්‍රයි ක්ලේ වලින් කාමින් ස්ටෝන් නැත්නම් වොරි ස්ටෝන් එකක් කොහොමද හදන්නේ කියන එක අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ජර්නල් කරන අය වෙනුවෙන් හදුව ලස්සන ස්ටිකර් ෂීට් එකකුත් මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. මේ වොරි ස්ටෝන් එක හදන්න මම පාවිච්චි කරන්නේ රොකෝ කියන බ්‍රෑන්ඩ් එකේ එන එයා ඩ්‍රයි ක්ලේ එක. ඔයාලට කැමති ක්ලේ වර්ගයක් මේ ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කරන්න පුළුවන්. එයා ඩ්‍රයි ක්ලේ එකක් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ගෙදරදී හදාගත්ත ක්ලේ එකකින් උනත් මේ වොරි ස්ටෝන් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ හෝම්මේඩ් ක්ලේ එකක්. මේ ක්ලේ එකේ ක්වොන්ටිටි එක මදි නිසා තමයි මම අද එයා ඩ්‍රයි ක්ලේ එක පාවිච්චි කරන්නේ. එහෙම නැතිනම් ඔයගලන්ට පොලිමර් ක්ලේ උනත් මේ ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කරන්න පුළුවන්. එයා ඩ්‍රයි ක්ලේ එක බරින් වැඩි නිසා මම ෆොයිල් පේපර් එකක් අරගෙන ඒක වටේට මෙන්න මේ විදිහට ක්ලේ එක පාවිච්චි කරලා මට ඕන හැඩය හදා ගන්නයි මම මේ හදන්නේ.
මේ තියෙන්නේ මම හදලා ඉවරුණු වොරි ස්ටෝන් එක. මේ වොරි ස්ටෝන් එක ඔයගොල්ලන්ට ටෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ජර්නල් වලට පාවිච්චි කරන්න පුළුවන් ලස්සනම ලස්සන ස්ටිකර්ස් වගේක් තමයි මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ. ජර්නල් කරන අයට ගොඩාක් වෙලාවට සිංහල ස්ටිකර්ස් හොයාගන්න බැරි නිසා මම මේ ස්ටිකර් ෂීට් එක ඩිසයින් කරලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන්. අද වීඩියෝ එකේ තියෙන වොරි ස්ටෝන් එකට වගේම මේ ස්ටිකර් ෂීට් එකට ඔයගොල්ලෝ කැමති ඇති කියලා මම හිතනවා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.